ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා උපාධි අපේක්ෂාවෙන් සිටි සනුරි ඉසුරිකා ජීවිතයෙන් සමුගෙන මේ වුණට වසරකට ආසන්න කාලයක් ගත වෙලා. නමුත් ආයෙමත් ඒ මතක හැමෝගෙම අලුත් වෙලා. මේ කතාවට පණ ලැබෙන්නේ සමාජ මාධ්‍ය පිටුවල සංසරණය වන ඡායාරූපයක් නිසා. සනුගේ උපන්දිනය මේ විදිහට හරි සමරන්න ඔහු හිත හදාගන්න ඇත්තේ ඇයගේ නික්මයාම. තවමත් ඔහුට සිහිනයක් වගේ නිසා වෙන්නේ නැති. සනු නිසලව නිදාගෙන ඉන්න ඒ සොහොන් ළඟ ඇයට ආදරය කරන ඔහු මෙන්න මේ වගේ සැමරුමකුත් සූදානම් කරලා තිබුණා. ඉතින් සමාජ මාධ්‍යයේ සංසරණය වන මේ ඡායාරූපය වෙනුවෙන් ලියවුණු තවත් වදනක් මෙන්න මේ විදිහට දැක ගන්න ලැබුණා. ඇත්තටම අවංකව ආදරය කරන කිසිම කෙනෙකුට ඒ ආදරය අහිමි වෙන්න එපා කියලා මේ සටහන දැක්කහම ඔබටත් හිතේවි. පුංචි පුංචි රණ්ඩු නිසා අපි තරහ හිතේ තියාගෙන ගොඩාක් වෙලා ඉන්නවා. සමහර විට පැයක් දෙකක් දවසක් හෝ ඊට වඩා වැඩි කාලයක්. බොහෝ කාලයක් අමනාපකම් තියාගන්න තරම් අපේ ජීවිත දීර්ඝ නැහැ කියලා දන්නවද? ඉතින් ඉඩ ලැබෙන හැම මොහොතකම ආදරය කියන්න, වරදක් වුණොත් සමාව ගන්න තරම් නිහතමානී වෙන්න. පුළුවන් හැම මොහොතකම හොයලා බලන්න, අවධානය දෙන්න. වා තමයි යාට ඉන්න විශේෂම කෙනා කියලා ඒත්තු ගන්නවන්න. මේ ලෝකෙන් කාට ඉස්සර වෙලා යන්න උනත් ආදරණීය ලස්සන මතක ගොඩක් යාගේ ජීවිතයට එකතු කරන්න. ඉතින් මං ආයෙමත් කියනවා පසුතැවීමක් ඉතිරි නොවෙන්න ආදරය කරන්න යනුවෙන් මේ සටහන් නිමා කරලා තිබුණා.